තව අපේ සැලසුම් කීපයක් තියෙනවා ඔබට මීට කලින් කියලා තිබෙනවා. අවුරුද්දක් එකහමාරක් කරනකොට අපි විදුලි බල ශේෂ්ත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරලා මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්නේ. කාලයක් අවශ්‍යයි. තෙල් මිල වුණත් අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්න. අපි 3/1කින් අඩු කරනවා ඉතාමත් කෙටි කාලයක. රුපියල් 3000 බිල 2000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න පුළුවන්. අපි මේ වැඩේ කරනවා. ලයිට් බිල අපි 3/1කින් අඩු කරනවා ඉතාමත් කෙටි කාලයක. රුපියල් 3 විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කරලා තියෙන මිල ඒ අස්සේ බරපතල ගැහිලි ගණනාවක් තියෙනවා. අපි අද සාක්ෂි දෙමින් ඒවා හෙළිදරව් කරා. මූල්‍ය පිරිවැය ඇතුළේ බිලියන 8ක් වැඩියෙන් දාලා තියෙනවා. බෙදා හැරීමේ පිරිවැය ඇතුළේ බිලියන 60කට වැඩි ප්‍රමාණයක් දාලා 60කට ආසන්න ප්‍රමාණයක් වැඩියෙන් දාලා තියෙනවා. ඒ වගේම විවිධ මිල ගණන් යටතේ කැපැසිටි එක කියන්නේ ධාරිතාව යටතේ බිලියන 86ක් වැඩියෙන් දාලා තියෙනවා. සමහර අලුත් වැඩියා කිරීමේ වියදම්, සමහර ප්‍රාග්ධන වියදම් එක අවුරුද්දෙම අඩු කරන්න හදනවා. අඩු කරන්න හදන වෙන කිසිවක් නිසා නෙමෙයි මේ ඇතුළේ ගැහිලි තියෙනවා. ඒ නිසා බිලියන 150කට වැඩිය වැඩිපුර දාලා තමයි නිසා අපි අද පෙන්නලා දුන්නා විදුලි බල මණ්ඩලය මේ ඉදිරිපත් කරපු සංඛ්‍යා ලේඛන සාවද්‍යයි බොරු වංචනිකයි. ඒ නිසා අපි උපයෝගිතා කොමිසමට කිව්වේ මෙන්න අංක මෙන්න ගණන් මෙන්න ගිය අවුරුද්දේ ගණන් මෙන්න මේ අවුරුද්දේ ගණන්. ඒ අනුව අඩුම 120යි 30යි අතර ප්‍රමාණයකින් අඩුම තරමේ 120ක් 30ක් අතර ප්‍රමාණයකින් විදුලි බිල අඩු කරන්න පුළුවන්. ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙන්න එපා. ජනතාවගේ කුතු පිළිකුලට ලක් වෙන්න එපා. ඒ නිසා විදුලි බිල අඩු කිරීම මේ මොහොතේ ජනතාවට අත්‍යවශ්‍යයි, කර්මාන්තකරුවට අත්‍යවශ්‍යයි. ඒ නිසා විදුලි බිල 120කට වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න උපදෙස් දෙන්න කියන ඉල්ලීම තමයි අද අපි මහජන රටේ ජනතාවට පැහැදිලිව කියනවා ඊටාම කෙටි කාලයක් ඇතුළතදී විදුලි බිල 35කින් අපි අඩු කරනවා. මේ විදුලි බිල අඩු කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන යෝජනා අපි මහජන උපයෝගිතා කොමිසමට ජනාධිපතිවරුන්ට කලින්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒවා ඉදිරිපත් කරේ නිකන් කංචනලා කියන්න වගේ ඔය නිකන් කටවාචාලකමක් නෙවෙයි. ඉලක්කම් සහිතව ගණනය කරලා විදුලි මණ්ඩලයේ කට්ටියටත් සමහර ඒවා පිළිගන්න සිද්ධ වුණේ ඒ කාලේ පාලනාධිකාරියට අපි කියන දේ ඇත්ත කියලා. ඇත්තටම මේ විදුලි බිල අඩු කරන්න පුළුවන්. අපි ක්‍රමානුකූලව ඒක අඩු කරනවා. ඉතින් ජනතාව බලාගෙන ඉන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම අපි මේ ආර්ථික හසුරුවන දිහා පිළිබඳව කංචනලා තමයි මේ ජනතාව ප්‍රකෝප කරලා කුලප්පු කරලා නේද? ඒගොල්ලන් වෙන වාසි ගන්න හදන්නේ. ජනතාව එහෙම කලබල වෙන්නේ නැහැ. ජනතාව මේ දිහා සාවධානව බලාගෙන ඊට පස්සේ මහින්ද මහත්තයා කරපු දේ තමයි පෞගිය මේ පළවෙනිදා ඓතිහාසික මේ පළවෙනිදා වංචාකාරී ප්‍රෝඩාකාරී ප්‍රකාශයක් කරා. විදුලි බිල අඩු කරනවායි කිව්වා. පාටි දාන්න ඒකක 6ක් දෙනවායි කිව්වා. ඒ දෙනවායි කිව්ව කිසි කෙංගඩියක් නැහැ. හැම ජනතාවගේ බිලට කෙලවලා තමයි රාජපක්ෂගේ ආණ්ඩුව දැන් තියන්නේ.
අපි මේ වැඩේ කරනවා. ලයිට් බිල අපි 3න් 1කින් අඩු කරනවා. ඉතාමත් කෙටි කාලයක. රුපියල් 3000 බිල 2000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න පුළුවන්. රුපියල් 9000 බිල 6000 කරන්න